දෙසුදම් දියෙන් සෑම සත් වාග සුවය සඳහා සත් වග සැනසුවා මාගේ බුදු සමිඳු එදා නැවතත් දහම් දියවරගෙන සුවය බෙදා බුදු හිමි වාඩිත්වා අපේ සිත් සුවය සඳහා. කොත්මලේ ජලාශය ඉදිවන්නේ 1979 ආරම්භ කරන ලද කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ. මේ ජලාශය ගත්තහම භූවිද්‍යාත්මක අභියෝග මැද අපේ රටට ජලය හා විදුලිය ලබා දෙන ඉංජිනේරුමය ආශ්චර්යයක්. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ඒ ගැන නම් නෙවෙයි. රහසින් පවා පවුසිතිවිලි දුරස් කෙරෝ. මේ ජලාශය ඉදිකිරීම නිසා කොත්මලාවේ මිටියා වෙතේ තිබුණු ජලපෝෂක බිම්, සාරවත් ඉඩම්, කුඹුරු, ජනාවාස වගේම ඒ ආශ්‍රිතව තිබූ විහෙර විහාර රාශියක් ජලයෙන් යට වුණා. දිනකර විලස වැඬවුන් වී සැමට ගාරෝ ඒ බුදුරුවන් නාම දිමි දිවි තිබෙන තුරු වර්ෂාව අඩු කාලවල මේවායේ ඉතිරිව පවතින ශේෂයන් නැවත මතුවෙන්න පටන් ගන්නවා. අද අපි මේ යන්නේ කලක් යට වෙලා තිබී දැන් මතුවෙලා තියෙන ප්‍රියබිම්බාරාමයේ නැතිනම් කඩදර විහාරයේ ශේෂ නටබුන් දැක බලා ගන්නයි. නොමගට ඇදෙන සත් වාග වෙත සුමග මාර්ග කීපයක් ඔස්සේ මෙතනට ළඟා වෙන්න පුළුවන්. නුවරඑළියේ ඉඳලා එනවනම් තවලම් දැන්න හරහා, නාවල පිටිය පැත්තෙන් හරංගල හරහා, ගම්පල පැත්තෙන් උලපනේ මාවතුර හරහා කඩදොරට එන්න පුළුවන්. සිරිමත් අනුත්තර සමිඳුන් ගුණෙන් විසූ සම්බුදු සමිඳු නාම දිමි සෑම දුකම ඇසෝ. එතන ඉඳලා දෙහදු කඩුල්ල පහු කරලා ටික දුරක් එනකොට කොත්මලේ ජලාශ රක්ෂිතය ඔස්සේ වැටී තියෙන මාර්ගය තමයි අපි ගමන් කරන්න ඕනේ. අඟුමල් සේම නාලාගිරි දල ඇත්තු රුදු වාලාව යකු ආදී බලවත්තු දමනය වෙමින් බුදු හිමි ළඟ සිටගත්තු ඒ බුදුරුවන් නාම දිමි ලොව ජයගත්තු.
මිඳු